කොහොමද යාළුවනේ ඉතින් අද ඔයගොල්ලෝ පෙන්නන්න යන විශේෂ තැනක් මේක තමයි ඇවිල්ලා ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ ගීත වලට සහ චිත්‍රපට නිෂ්පාදනයේදී යොදා ගන්න ඓතිහාසික තැනක්. ඔයගොල්ලෝ පේන්නේ පොකුණක්. නිකම් පොකුණ නෙමෙයි මේකට කියන්නේ හවරිය වල පොකුණ. මේක තව ගොඩක් සුන්දර දේවල් තියෙනවා ඔයගොල්ලන් දකින්න. ඉස්සරහ මම පැහැදිලි කරලා කියන්නම්. එතකොට මේක හවරිය වල පොකුණ කියන්නේ වළගම්බා රජ සමයේදී එම බිසවුරු නාණ්ඩ යොදාගත්ත තැනක් තමයි මේ තියෙන්නේ. ඒ තැනේදී මෙතනදී හවරිය නැති වෙලා තියෙනවා. ඒ හවරිය නැති වුණ අවස්ථාවේදී මේක හොයාගන්න බැරුව ඒ කියන්නේ හවරිය අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අතුරුදහන් වුණාට පස්සේ තමයි මෙතන හවරිය වල කියලා නම පටබැදියා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති අර මට වැඩියෙන් දවසක් අම්මා. එතකොට ඒ ගීතය ඊට අමතරව පාය හින හිනක කවසෝල්නයක් ගහලා තියෙනවා. ඒ වගේ ගීත නිර්මාණවලදී මෙන්න මේ ස්ථානය බොහෝ චිත්‍රපටවලටද මෙම ස්ථානය අරන් තියෙනවා. ඉතින් මේක ඓතිහාසික ස්ථානය වළගම්බා රජ සමයේ බිසවුරු දිය ස්නානය කිරීම සඳහා තමයි මෙම ස්ථානය භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා අද මේ වගේ තැනක් ඕගලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒකයි අද අපි ආවේ. ඒ වගේම මෙතන තියෙනවා ඔයගලන්ට පෙන්වන්න රාජකීය තැනක්. ඒ කියන්නේ දැන් මෙතන මේ ගොවිතැන් කටයුතු කරපු නිසා සොයා ගැනීම අපහසුයි. ඔයගොල්ලෝ අහලා ඇති අර ඒ කාලේ රජකායේ තිබ්බ නෙරෙන්චි කියලා. නෙරෙන්චි කියලා ලංකාවේ දාන් අදිනවා වගේ සෙල්ලම් කරන ක්‍රීඩාවක්. එතකොට මේ නෙරෙන්චි සඳහා මේ ගලේ කොටලා තිබ්බා. ඒ සෙල්ලම් කිරීම සඳහා. ඉතින් ඒ තැන්නම් දැන් නැති වෙලා තියෙනවා. මට පේන්නේ මේ ගොවිතැන් කටයුතුත් එක්ක මේක නැති වෙලාද කොහෙද? ඉතින් මේ තියෙන්නේ ටැම්පිට අම්බලම. එතකොට බිසවුරු ඇවිල්ලා නානකම් මේකේ තමයි එක එක්කෙනා මේ විවේක කරන් තියෙන්නේ. මේක පුරාවිද්‍යා ස්මාරක විද්‍යා පුරාවිද්‍යාවකින් තමයි අරත්තු කරන්නේ. ඉතින් මේක තමයි හවරිය වල පොකුණ. ඉතින් ගොඩාක් ප්‍රසිද්ධයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ විශේෂ දෙයක් දැනගනි කියලා. ඉතින් ඒ වගේ තමයි මෙම ස්ථානයට එනවා නම් ඔයගොල්ලෝ මේක තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඔයගොල්ලෝ යක්කලට ඇවිල්ලා යක්කල ඉඳන් එනකොට ඇවිල්ලා හවරි වැල පොකුණ අඹගස් පිටින් ඇතුල් මාර්ගය තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් සුන්දර තැනක්. ඔයගොල්ලන්ට ඇවිල්ලා මේ වගේ සුන්දරත්වයේ මුදලා ගැනීමට පුළුවන්. අතිම සුන්දර තැනක්. ඒ නිසා තමයි මමත් ආවේ අද ඔයගොල්ලන්ට මේක පෙන්වන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් මෙවැනි වීඩියෝ සුන්දර වීඩියෝ ඔයගොල්ලෝ බලන්න අපේ ලොකු නිලමේ YouTube channel එක subscribe කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතකොට මෙවැනිම ලස්සන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා.